Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද vlog එකේ මම ඔයාලට අරන් ආවේ ඔයාලා කැම්පස් එකට යන්න ඉන්න ළමයින් නම් ඔයාගේ hostel bag එක හරියටම ready කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලගේ hostel bag එක ready කරගන්න කලින් ඔයාලට කැම්පස් එකෙන් අරන් එන්න කියලා තියෙන document ටික ඔයාලා හරියටම ready කරගෙන ඒවා file එකකට දාගෙන ඔයාගේ hand bag එකට දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් kettle එක, iron එක, rice cooker එක වගේ දේවල් ගන්නවා නම් ඒවා යාළුවොත් එක්ක share කරගෙන අරගන්න. ඉතින් මෙතනින් එහාට මම ඔයාලට පෙන්නන්නේ ඔයාලා හොස්ටල් එකට යනවා නම් ඔයාලා අරන් යන්න ඕන දේවල් මොනවද කියලා. එහෙනම් අපි යමු vlog එකට. ඔයාලට පුළුවන් towel එකක්, bed sheet එකක්, කොට්ට උර දෙකක්, ඒ වගේම ඔයාලට පුළුවන් පොරවන්න bed sheet එකක්, කොට්ට දෙකක්, net එකක් අරන් යන්න. මේවා මට ඕන විදිහට තමයි මම ගත්තේ. ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට ඔයාලට ඕන දේවල් අරන් යන්න. ඔයාලට පුළුවන් බේසමක් අරන් යන්න. ඒ වගේම ඔයාලගේ රෙදි දාගන්න ඔයාලට හැංගර්ස්, ඒ වගේම මම රෙදි වැලක් ගත්තා, ඒ වගේම රෙදි ක්ලිප්ස් ගත්තා. ඔයාලට මේවා අවශ්‍ය විදිහට අරන් යන්න පුළුවන්. ඒ වගේම ඔයාලට රෙදි සෝදන්න අවශ්‍ය කරන රින්සර්, සබන්, ෂැම්පු, ඒ වගේම නිය කටර් එකක්, දත් බෙහෙත් එකක්, බ්‍රෂ් එකක්, චීත්තයක්, ඔයාලට අවශ්‍ය නම් මුහුණ පිය දාන්න පොඩි තුවාලයක් ගන්න පුළුවන්. ඒ වගේම සබන් පෙට්ටියක් වගේ දේවල් ඔයාලා අරන් යන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ මුහුණ හොදන ෆේස් වොෂ් වගේ තියෙනවා නම් ඒවත් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් කණ්ණාඩියක්, hand cream, face cream, perfume, oil එකක්, ඔයාලා use කරන makeup items තියෙනවා නම් ඒවා 50ක් ඔයාලට අවශ්‍ය විදිහට අරන් යන්න පුළුවන්. ඔයාලගේ සපත්තු වලට අවශ්‍ය කරන මේස්, ඒ වගේම ඔයාලා lectures දාන්න යන හිතාගෙන ඉන්න slippers, ඒ වගේම ඔයාලා බෝඩි මේ හරි හොස්ටල් එකේ ඉදි දාන ස්ලිපර්ස්, ඒ වගේ දේවල් ඔයාලට අරන් යන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඕන වෙනවා ලෙක්චර්ස් දාගෙන යන්න අවශ්‍ය කරන බෑග් ටික. ඒ වගේම ඔයාලගේ ලැප් එක දාගෙන යන්න අවශ්‍ය කරනවා බෑග් ටික. ඒ වගේම ඔයාලගේ ලැප් එක, ලැප් චාර්ජර් එක, මල්ටි ප්ලග් එකක්, ඔයාලගේ ෆෝන් චාර්ජර්ස්, ඒ වගේම ෆෝන් චාර්ජර් කරන්න අවශ්‍ය කේබල්, ඒ වගේම මම බෑග් කවර් දෙකක් ගත්තා. ඒ වගේ ඔයාලට අවශ්‍ය කරන විදිහට ඔයාලගේ දේවල් ගන්න පුළුවන්. ඔයාලගේ නෝට් ලියන්න අවශ්‍ය කරන පොත්, ඒ වගේම කට් ෂීට්, මම නෝට්බුක් එකක් ගත්තා. ඒ වගේම ක්ලියර් බෑග්ස්, ෆයිල්ස්, පර්ස් එකක්, ඒ වගේම ඔයාලට අවශ්‍ය කරන පෑන්, පැන්සල්, පාට පෑන්, පැටික්ලම්, ඉටි කවර, කතුරු, ගම්, ස්ටිකි නෝට්, ඒ වගේම ඔයාලට අවශ්‍ය කරන අඩි රූල්, මකන, හයිලයිට්, ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ස්ටේපර් එකක්, ඒ වගේම ඔයාලට ලෙක්චර්ස් අරන් යන්න අවශ්‍ය වතුර බෝතල් ගන්න පුළුවන්. ඒ වගේම අසමෝදකම් බෝතලයක්, සර්විස් ආදී තෙල් එකක්, පැනඩෝල් කාඩ් එකක්, අයිඩෙක්ස් බාම් එකක්, ගෑස්ට්‍රික් කරල් ගත්තා. ඒ වගේ ඔයාලට අවශ්‍ය කරන ඔයාලා බොන බෙහෙත්, ඒ වගේ දේවල් ඔයාලා අනිවාර්යයෙන්ම මතක් කරලා ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඩ්‍රයි ෆුඩ් ගන්න. මම මේ වගේ දේවල් ටිකක් ගත්තා කැම්පස් එකේ ඇතුලෙන් ඕන වෙයි කියලා හිතලා. ඔයාලටත් ඔයාලා අවශ්‍ය කරන විදිහට ඔයාලා කන දේවල් ටිකක් ගන්න පුළුවන්. ඔයාලට කැම කන්න පිඟානක්, කෝප්පයක්, ඒ වගේම ඔයාලට අවශ්‍ය කරන දේවල් දාගන්න මේ වගේ කප් ටිකක්, ඊළඟට ඔයාලට අවශ්‍ය කරන හැන්ඩි, තේ ගොට්ටක්, ඒ වගේම මේ වගේ ස්පොන්ජ් එකක් ගත්ත මට අවශ්‍ය වෙයි කියලා හිතලා. ඒ වගේම මේ වගේ කෝප්පයක්, මේ වගේ බෝල් එකක් ගත්තා, පිහියක් ගත්තා,
ඒ වගේම පාපිස්සක් ගත්තා. මේවා ඔයාලට ඕන විදිහට ඔයාලට අරන් යන්න පුළුවන්. මේවා අනිවාර්යයෙන්ම ගන්න ඕන කියලා එකක් නැහැ. ඔයාලට අවශ්‍ය විදිහට මේවා බලලා අරන් යන්න පුළුවන්. ඒ වගේම කුඩයක්, උණු වතුර බෝතලයක් මේ වගේ දේවල් ඔයාලට අරන් යන්න පුළුවන්. ඔයාලගේ අවශ්‍යතාවය පරිදි. මං කපුරු බෝල එකක් ගත්තා. ඒ වගේම මම මඳුරු කොයිල් එකකුත් ගත්තා. ඒ වගේම ඔයාලට අවශ්‍ය කරන කොණ්ඩ කටු, කොණ්ඩ බූල්, වොච්, ලෙක්චර්ස් අඳින ඇඳුම්, ඒ වගේම ඔයාලගේ හොස්ටල් එකේ අඳින ඇඳුම් ඔයාලට අරන් යන්න පුළුවන්.